අපි යම් පර්ස් එකට මේ පර්ස් එක හැම කෙනෙක් ළඟම තියෙනවා සල්ලි ඉතිරි කරන්න පර්ස් එකක්. හැබැයි සමහර පර්ස් තියෙනවා එයා පර්ස් නෙමෙයි තනිකර හර්ස්. ඒවා තනිකර හර්ස් පර්ස් නෙමෙයි. මීයොත් මැරලා ඉන්න සමහර පර්ස් වල. කැරපොතොත් මැරලා ඉන්න සමහර පර්ස් වල. පර්ස් එක කියලා කියන ඔබේ ජීවිතේ සාර්ථක කරන මෙවලම. ඒ පර්ස් එක ඇතුලේ ඔබ සාර්ථක කරන කතන්දරයක් තියෙනවා. පරණ බස් ටිකට් තියෙනවා නම්, පරණ ලොතරැයි තියෙනවා නම්, පරණ බෙහෙත් තුණ්ඩු තියෙනවා නම්, ඔබේ මොලේ පරණ දේවල් ගොඩක් පුරවගෙන ඉන්න ඔබ මොලේ ඇතුලේ. හැබැයි මේ පර්ස් එක ලස්සනට ඒ පර්ස් එකේ තමන්ගේ බැංකු කාඩ් ටික පිළිවෙලට තියාගෙන ඒවට ලස්සනට අහුරගෙන අනවශ්‍ය මුකුත් මේ පර්ස් එකේ නැතුව එයාගේ පර්ස් එක හරිය පිරිසුදුයි පිළිවෙලයි නම් ඒ පර්ස් එකේ තියෙන සල්ලි ටික එක පැත්තකට එක පිළිවෙලකට තියාගෙන ඉන්න පුළුවන් නම් පිළිවෙලයි නම් ඒ පර්ස් එකේ පිළිවෙල එයාගේ ලෝකේ හදනවා. මම අවුරුදු 19 දී අවුරුදු 20 දී රුපියල් 100 එකතු කරන්න පටන් ගත්ත ජීවිතයක් තිබ්බා. ඔහොම ගිහිල්ලා දවසක් මට හම්බෙනවා මං වැඩ කරපු ආයතනික සැලරි එද්දි එක රුපියල් 5000ක නෝට්ටුවක්. ඒ 5000 නෝට්ටුව පර්ස් එකට දාගත්තු මම පුරුද්දක් විදියට හැම මාසෙම පඩිය හම්බෙද්දි ඉස්සරලාම කරන්නේ රුපියල් 5000 නෝට්ටුවක් පර්ස් එකට දාගන්න එක. ඒක කොහොම හරි කරනවා. ඒක අනිවාර්යෙන්ම කරනවා. සමාවෙන්න සහතිකවම කරනවා. බලන්න මම ඔබට ලස්සන කතාවක් පුරුදු කරා. අනිවාර්යෙන්ම කියලා මට කියවුණා. මං සමාවෙන්න කියලා කිව්ව ඔබට ඇහුණාද? ඉගෙන ගන්න ඒක. ඔබේ වැරද්දට ඔබ ඔබෙන් සමාව ගන්න. අනිවාර්යෙන්ම සමාවෙන්න සහතිකය කියලා මම ඔබට කිව්ව ඇහුණාද? එහෙම ප්‍රැක්ටිස් කරන්න ඔබව. ඔබ ඔබට අවංක වෙන්න. මං හැම මාසෙම try කරලා 5000 පර්ස් එකට දාලා ඉවරලා දන්නේම නැතුව මගේ පර්ස් එකේ රුපියල් ලක්ෂයක් සල්ලි හැදුනා. ලක්ෂයක් හැදුනා. අද වෙද්දි පුරුද්දක් විදියට ඒ පර්ස් එකේ බැංකු කාඩ් එකක් තිබ්බට ෆෝන් එකෙන් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්න පුරුදු වුණාට රුපියල් ලක්ෂයක් හැමදාම මේ පර්ස් එකේ තියාගෙන ඉන්න පුරුදු වුණා. කොහෙ ගියත් මොන වැඩකට ගියත් කවුරුත් එක්ක ඇවිද්දත් මොන ප්‍රශ්නයක් ආවත් මේ ඔළුව හරි රිලැක්ස් එකේ තියෙන ඇයි ඒ පර්ස් එකේ රුපියල් ලක්ෂයක් හැම වෙලාවම තියෙන හින්දා. ඔබට කතාව පැහැදිලිද? ඉගෙන ගන්න මේ කතාව මේ හරි සරල කතාවක්. කරන්න අමාරුයි නෙමෙයි. කරන්න උත්සාහ කරන්නේ නෑ අපි. ඊළඟ එක පර්ස් එකේ තියෙන සල්ලි පර්ස් එකෙන් අරගෙන ජීවිතයකට වියදම් කරන්න පුරුදු වෙන්න එපා. ඒක කරන්නෙම එපා. උදේ පාන්දර ගෙදරින් නැගිටලා ඉවරලා දවස් වියදම් ටික ප්ලෑන් කරන්න. කඩේ යනවද? පොලේ යනවද? වාහනේ යනවද? ක්ලාස් යනවද? මන් දන්නේ නැහැ. බලන්න 5250ක් වියදම් කියලා ඔබට හරියට ගාණක් එයි. ඒ ගාණ විතරක්ම අතර ගන්න. ඒ ගාණ විතරක් ගන්න. සමහරව පඩියම පර්ස් එකේ දාන පාරට බහිනවා. ගෙදරේදී සමහරලාට පඩියත් මදි. එහෙම නේද? පඩිය මදි සමහර වෙලාවට. උදේ පාන්දර තමන්ගේ වියදම් ටික ප්ලෑන් කරන කෙනා රුපියලක්වත් ඉන්නේ හරිය වියදම් කරන්න උත්සාහ කරන්නේ නැතුව ප්ලෑන් කරන කෙනා පර්ස් එකෙන් කවදාවත් වියදම් සල්ලි ගන්න පුරුදු වෙන්න එපා. මේ ලක්ෂ යනවා එයා දන්නෙත් නැහැ ඊට පස්සේ. ලක්ෂෙම ගැලවෙනවා එයාගෙන්. හැබැයි උදේට වියදම සැලසුම් කරන කෙනා එළියට යද්දී එයා ප්ලෑන් එකකින් තමයි වියදම් කරන්න පටන් ගන්නෙ. එයා හරියට ප්ලෑන් එකකින් වියදම් කරලා ඉවර වෙලා සමහර විට තව රුපියල් 100ක් 200ක් ඉතිරුනොත් එයා ඒකත් ඉතිරි කරන්න පටන් ගන්නවා. හොඳට කල්පනා කරලා බලන්න. මගේ ජීවිතේ මම එහෙම දවසට වියදම් කරන්න පටන් අරගෙන ඉතුරු රුපියල් 100 200 පුරුද්දක් විදියට පොතක ලියලා ඉතිරි කරලා ඉතිරත් සමහර වෙලාවට මාසෙකට රුපියල් 10 15000ක් ඉතිරි කරලා තියෙනවා. ඔබ හොඳට හිතන්නේ වියදම් කරන කතාව. සල්ලි ගණන් කරන විදිය. සමහරු සල්ලි ගණන් කරනවා මේ සල්ලි එළියට 2යි 3යි එළියට. මේ පුරුද්ද කරන්න මෙපා. විනාශ කරන පුරුද්දක්. පුළුවන් තරම් සල්ලි ගණන් කරන කෙනා ඒ සල්ලි හැම වෙලාවෙම තමන්ගේ පැත්තට ගණන් කරන්න පුරුදු වෙන්න. මේ සල්ලි තමන්ගේ පැත්තට ගණන් කරන්න පුරුදු වෙන්න.
ප්‍රැක්ටිස් කරන්න. හොඳට ගණන් කරන්න පුරුදු වෙන කෙනාට කාලයක් යද්දී අනුන්ගේ සල්ලි වුණත් Taman පැත්තට මෙහෙම ගණන් කරන්න පුළුවන් මානසිකත්වයක් හැදෙනවා. එයා විනෝදනත් එක්ක සල්ලි ගණන් කරනවා. ඒ සල්ලි ආසාවෙන් Tamanගේ පැත්තට ගණන් කරද්දී වටිනාකම Taman හොඳට දැනෙන්න පටන් ගන්නවා. ඒ සල්ලි වල සුවඳ Tamanගේ පැත්තට එනවා. සල්ලි වල ඒ සුවඳ Tamanගේ පපුවට හදවතට දැනෙනවා. ඒ ගණන් කර හැම වෙලාවකම ඒක අගේ ඇතුව මගේ කියලා හිතන්න පුළුවන් කෙනෙකුට සල්ලි Tamanට ගලා එන්න පුළුවන් පාරක් විශ්වයෙන් හදනවා. අගේ කරන තරමට මගේ වෙනවා වැඩි.